මේ බලන්න අද ටීචර් තියලා තිනවා ඕගලන්ට බීන්ස් 4ක් නේද? මේ නිල් පාට බින් එක. අපි මොනවාද දාන්නේ? කඩදාසි. මේ රතු පාට බින් එක. අපි මොනවාද දාන්නේ? පෝතල් වීදුරු. මේ කොළ පාට බින් එක. මොනවාද දාන්නේ? අපි කාලා ඉතුරු වෙන කෑම, දි รา පත් වන ඒවා. හරිද? ඕකේ සෙල් ඉතුරු කෑම බත් එහෙම. මේක තැඹිලි පාටකට අපි මොනවද දාන්නේ? ප්ලාස්ටික් පොලිතීන්. හරිද? ප්ලාස්ටික් කුයි පොලිතීන් නුයි. දැන් මේ තුන් දෙනාම hina වෙලා නේද ඉන්නේ? මේ බලන්න නිල් පාට එක්කෙනත් hina වෙලා. රතු පාට එක්කෙනත් hina වෙලා. කොළ පාට එක්කෙනත් hina වෙලා. තැඹිලි පාට එක්කෙනා ඇයි දුකින් ඉන්නේ? එයා කියනවා වැඩිය ප්ලාස්ටික් පොලිතීන් මට දාන්න එපා කියලා. ඒ කියන්නේ පරිසරයට දාන්න හොඳ නෑ. හොඳද? අපි පාවිච්චි කරන්න නරකයි වැඩිය. දැන් ඕගලන් කඩේ යනකොට අම්මට කියන්න රෙදි හරි කඩදාසි හරි බෑග් එකක් අරන් යන්න කියලා. අර දෙනවා නේද shopping bag, සිලි බෑග් දෙනවා නේ කඩෙන්. ඒවා ගන්න එපා. හොඳේ? ඒවා ගන්න හොඳ නෑ. ඒවා පරිසරයට අහිත කරයි. හරිද? හොඳ නෑ. දැන් ටීචර් කිව්වා නේද ඔයගලන්ට හැමෝටම කුණු බෑග් එකක් ගේන්න කියලා ගෙදරින්? හැමෝම ගෙනාවද? දැන් මම කියනවා ඔය කුණු බෑග් එක ඔක්කොටම බීමට හලන්න කියලා. හැලුවද ඔක්කොම? දැන් හැලුවා නම් කඩදාසි වෙන් කරන්න. කඩදාසි අයින් කරන්න. අනුමි කඩදාසි අයින් කරන්න. කාඩ්බෝඩ් කඩදාසි අකේෂා කාඩ්බෝඩ් කඩදාසි ඔක්කොම අයින් කරන්න. එහෙනම් දැන් පොලිතීන් වෙන් කරන්න. පොලිතීන් ප්ලාස්ටික් වෙන් කරන්න. පොලිතීන් ප්ලාස්ටික් වෙන් කරන්න. පොලිතීන් ප්ලාස්ටික් වෙන් කරන්න දැන්. ප්ලාස්ටික් නේ පැටියෝ පොලිතීන් එකෙන් තියන්න. වීදුරු බෝතල් අයින් කරන්න. වීදුරු බෝතල අයින් කරන්න. දැන් ඕගලන්ගේ ළඟ තියෙනව නේද කඩදාසි කාඩ්බෝඩ්? ඒවා ගිහලා දාන අර නිල් පාට බින් එකට. කඩදාසි කාඩ්බෝඩ් නිල් පාට බින් එකට දාන්න. කඩදාසි කාඩ්බෝඩ් විතරයි දාන්නේ නිල් පාට බින් එකට. මෙහනේ දාන්න තුලකදී දාන්න. අර දැන් මේ ඕගලන්ගේ ළඟ තියෙනව නේද වීදුරු බෝතල්? අර ඒ වීදුරු බෝතල් ටික ගිහලා රතු පාට බින් එකට දාන්න. රතු පාට බින් එකට දාන්න වීදුරු බෝතල් ටික. වීදුරු බෝතල් කියලා රතු පාට බින් එකට දාන්න. දැන් ඕගලන්ගේ ළඟ තියෙනවා නේද ප්ලාස්ටික් පොලිතීන්? ඒ වගේ ලාර තැඹිලි පාට බින් එකට දාන්න. ප්ලාස්ටික් පොලිතීන් තැඹිලි පාට බින් එකට දාන්න. ප්ලාස්ටික් පොලිතීන් තැඹිලි පාට බින් එකට දාන්න. දැන් ඕගලන්ගේ ළඟ තියනවා නේද කුස්සියේ කෑම ඉතුරු වෙච්ච ඔය මේ ලුණු පොතු, සුදු ලුණු පොතු, කෙසෙල් එලි අන්නේ ඔක්කොම ගිල කොළ පාට බින් එකට දාන්න. කෙසෙල් එලිත් තියනවා නේද? ඒවා ඔක්කොම කොළ පාට බින් එකට දාන්න. දාන්න කොළ පාට බින් එකට දාන්න. ඔක්කොම දාන්න කොළ පාට බින් එකට. දාන්න. ඔය කෙසෙල් එල්ලක් තියනවා ටීචර්ට පේන බිම. මොකද වෙන්නේ ඒකේ ලිස්සුවොත් එහෙම ග්‍රීන් කලර් එකට දාන්න ඔය ඔක්කොම කුස්සියේ ඉතුරු වෙන ඔය කෑම ඔක්කොම අපි දාන්නේ කොළ පාට බින් එකට. හරිද? නිල් පාට බින් එකට අපි මොනවද දැම්මේ? කඩදාසි. රතු පාට බින් එකට මොනවද දැම්මේ? බෝතල්, වීදුරු බෝතල්. කොළ පාට එකට මොනවද දැම්මේ? ඉඳුල්. කුස්සියේ ඉඳුල් නේද? තැඹිලි පාට එකට මොකක්ද දැම්මේ? ප්ලාස්ටික් පොලිතීන්. ඇයි ඒ අඬන්නේ? ප්ලාස්ටික් පොලිතීන් එක්කන අඬනවා. කොළ පාට එක්කන නම් hina වෙනවා. රතු පාට එක්කන hina වෙනව නේද? නිල් පාට එක්කන hina වෙනවා. මේ කොළ පාට එකට දාන කුණු අපිට
කොම්පෝස් කරලා ගස් වලට දාන්න පුළුවන්. ඔයගලන් දන්නවද ඒක? ඕවා පෝර වෙනවා. එතකොට අපිට දාන්න පුළුවන් අපේ ගස් වලට. අපි කරමු ඒක. ෆැමිලි පාර්ට් එක කියන අඬන්නේ ඇයි? පොලිතීන් පාවිච්චි කරන්න එපා කියලා නේද? අම්මලා තාත්තලාට කියන්න. අම්මලා තාත්තලාට කියන්න පොලිතීන් පාවිච්චි කරන්න එපා කියලා. හොඳේ?